ඉරානයට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදී විසින් ආරම්භ කර ඇති නව යටත් විජිත යුද්ධයේ මූලාරම්භය එය මෙහෙවෙන සමාජ බලවේග සහ එය නැවැත්වීමට අවශ්‍ය මූලෝපාය පැහැදිලි කිරීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇමරිකානු වේලාවෙන් මාර්තු 8 වන දින සවස 3ට එනම් ලංකාවේ වේලාවෙන් මෙම සන්දා උදේ 12:30ට හදිසි ජාත්‍යන්තර වෙබිනා වැඩසටහනක් පවත්වනවා. එම වැඩසටහනේ ඇති වැදගත්කම මතු කරමින් හා එයට ලෝක කම්කරුවන්ට ආරාධනා කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් නෝත් සහෝදරයා ඉදිරිපත් කළ කතාවයි මා මේ ඔබට ඉදිරිපත් කරන්නේ. මේ ඉරිදා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉරානයට එරෙහි කුරිරු අධිරාජ්‍යවාදී ප්‍රහාරය නැවැත්වීම සඳහා උපාය මාර්ගයක් සහ වැඩසටහනක් ගෙනහැර දැක්වීම සඳහා ජාත්‍යන්තර වෙබිනා වැඩසටහනකට අනුග්‍රහය දක්වනවා. මෙම සාකච්ඡාවේ අරමුණ වන්නේ යුද්ධයට එරෙහි අරගලය එහි අවශ්‍ය ඓතිහාසික, දේශපාලනික සහ සමාජීය සන්දර්භය තුළ තැබීමයි. එය දවල මන්දිරය, ආයුධනික මාධ්‍ය සහ සියලුම අධිරාජ්‍යවාදී ආණ්ඩු විසින් පොම්ප කරන ලද නිමක් නැති බොරු ප්‍රචාරණ සහ වැරදි තොරතුරු ප්‍රවාහය කපාහරනු ඇති. අපේ ඇස් ඉදිරිපිට දිගහැරිමින් පවතින්නේ මිලියන 90කට අධික ජනගහනයක් සිටින රටකට එරෙහිව කෙරෙමින් පවතින සමුල ඝාතන යුද්ධයක්. සතියක් ඇතුළත එක්සත් ජනපද සහ ඊශ්‍රායලය ඉරානයේ උත්තරීතර නායකයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුසිම් ගණනක් ඝාතනය කර මිනාභී බාලිකා පාසලකට බෝම්බ හෙලා ළමුන් 150කට ආසන්න සංඛ්‍යාවක් මරා දමා රටපුරා රෝහල් සහ සිවිල් යටිතල පහසුකම් වලට පහර දී තිබෙනවා. නිරායුධ ඉරාන නෞකාවක් ඉන්දියානු සාගරයේදී ටෝපිඩෝ ප්‍රහාරයකට ලක් කරලා නාවිකයන් 180 දෙනෙකු මරණයට පත් කළා. ඉරාන ජාතිකයන් 1000කට වැඩි පිරිසක් මරා දමා තිබෙනවා. නූතන ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික ගුවන් බෝම්බ ප්‍රහාරය බව ට්‍රම්ප් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පුරසාරම් තොඩබිම් කියලා තියෙනවා. මේවා ඔක්කොම යුද අපරාධ. යුද්ධය ලෙබනනයට සහ මැද පෙරදිග පුරා ව්‍යාප්ත වීම පවතිනවා. ප්‍රංශ යුද නැව් නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ මුර සංචාරයේ යෙදෙනවා. ඉරානය තුළ සිවිල් යුද්ධයක් ඇති කිරීම සඳහා වොෂින්ටනය කොර්දී බෙදුම්වාදීන් සන්නද්ධ කරමින් පවතිනවා. සෑම අධිරාජ්‍යවාදී බලවේදකුම මේ සාපරාධී ව්‍යාපාරය පිටුපස පෙළගැහිලයි ඉන්නේ. 1953 දී CIA සංවිධානයේ විසින් ධනේශ්වර ජාතිකවාදී අගමැති මොසඩෙක් බලයෙන් පහ කිරීමේ සිට පසුගිය ජුනි මාසයේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීම දක්වා වසර 70කට වැඩි කාලයක් තිස්සේ එක්සත් ජනපදය ඉරානයට එරෙහිව අනවරත ආක්‍රමණයක් දියත් කරලා තියෙනවා. මෙම යුද්ධය ගාසා තීරයේ ජනසංහාරයෙන් වෙන් කළ නොහැකි. දැන් විශාල පරිමාණයෙන් භාවිතා කරන මිලිටරි විධික්‍රම පරීක්ෂා කිරීමේ භූමියක් වශයෙන් හා දේශපාලන පූර්වාදර්ශයක් වශයෙන් තමයි ගාසා ජනසංහාරය සිදු කෙරුණේ. මේක හුදෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැවටිලිකාර මනෝන්මාදයක නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. ඒක පසුගිය වසර 35 තුළ ඒ කියන්නේ 1991 දී සෝවියට් සංගමය විසිරුවා හැරීමෙන් පස්සේ ඔක්කොම අධිරාජ්‍යවාදී රාජ්‍යාංගයේ සහාය ඇතුව එක්සත් ජනපදය විසින් දියත් කරනු ලැබූ යුද්ධවල නවතම හා වඩාත්ම කුරිරු යුද්ධය. මෙම යුද්ධය දියත් කෙරෙන්නේ ඉරාන ජනතාවට එරෙහිව පමණක් නොවේ. එය ලෝපුරා වැඩ කරන ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ගෝලීය යුද්ධයක කොටසක්. ඉරානය කොන්දේසි විරහිතව යටත් වීමත් එක්ක යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් දැන් ප්‍රකාශ කරලා තියෙනවා. කම්කරු පන්තියේ කර්තව්‍ය වන්නේ මෙම යුද්ධය එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදයට ඒකාන්ත හා කොන්දේසි විරහිත පරාජයක් සහ විවසනයක් බවට පත් කිරීමයි. කම්කරු පන්තියේ කර්තව්‍ය වන්නේ මෙම යුද්ධය එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදයට ඒකාන්ත හා කොන්දේසි විරහිත පරාජයක් සහ විවසනයක් බවට පත් කිරීමයි. අධිරාජ්‍යවාදී ආණ්ඩු සහ දේශපාලනඥයන්ට කරන ආයාචනා මගින් මෙම යුද්ධය නතර කරන්න බෑ.
ඉරාන ජනතාව ආරක්ෂා කිරීම සහ යුද අපරාධකරුවන් පරාජය කිරීම සඳහා ලෝක ධනවාදයට එරෙහිව ගෝලීය කම්කරු පන්තියේ දේශපාලන බලමුළු ගැන්වීමක් අවශ්‍ය වෙනවා. මේ සාක්ෂාත් කරගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී උපාය මාර්ගයක පදනම මත පමණයි. මෙම වෙබිනාර් වැඩසටහන ඓතිහාසික න්‍යායික සහ දේශපාලනික කරුණු රසක් සම්බන්ධයෙන් සමාජවාදී විශේෂඥයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර මණ්ඩලයක් විසින් කරන යුද්ධය පිළිබඳ සාකච්ඡාවක් සහ විශ්ලේෂණයකින් යුක්තයි. කමිටු සමාජිකයන් යුද්ධයට හේතු සහ ඒ ජාත්‍යන්තර මානයන් වගේ භාග කරනු ඇති. වෙබිනාරයකට සහභාගී වීම සඳහා දැන්ම www.org/iranwebinar හි ලියාපදිංචි වෙන්න. ඒ පිළිබඳ ඔබේ සහෝදරකම්කරුවන් පවුලේ අය සහ මිතුරන් දැනුවත් කරන්න. මෙම සාපරාධී අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්වීම සඳහා බලගතු ව්‍යාපාරයක් ගොඩනැගීමට මෙම වෙබිනාර් වැඩසටහන දායක වනු ඇති. The Socialist.lk හි සියලුම පාඨකයන්ගෙන් මෙම ඔන්ලයින් රැස්වීමට සහභාගී වන ලෙස අපි ඉල්ලා සිටිනවා. මම සංජය ජයසේකර The Socialist.lk වෙබ් අඩවියේ සහ The Socialist මාසික සඟරාවේ කර්තෘ සහ ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ සමාජික. ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී සමුල ඝාතක යුද්ධය නවතනු.